ශුද්ධවර මාක් 5 ගෙරසීන් රටේ අශුද්ධාත්ම ආවේශ වූවෙකු සුව කිරීම. ඔහු මෝදින් එතර ගෙරසීනයන්ගේ රටට පැමිණියහ. උන්වහන්සේ ඔරුවෙන් බැස ආ කැනෙහිම අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් සොහොන් ගුහා අතරින් නික්ම එනු උන්වහන්සේට හමු විය. ඔහු වාසය කළේ සොහොන් ගුහාවලය. කිසිවෙකුට ඔහු කිසිසේත් දමනය කළ නොහැකි විය. යදමකින්වත් එය කළ නොහැකි විය. බොහෝ වර විලංගු වලින්ද යදම් වලින්ද බඳිනු ලැබූ නමුත් ඔහු යදම් කැබලි කොට කඩා විලංගු සුණු විසුණු කොට දැමීය. ඔහු මැඩලීමට තරම් ශක්තිය කිසිවෙකුට නොවීය. ඔහු දිවා රෑ දෙකේම කෑකෝ ගසමින්ද ගල්වලින් කපා ගනිමින්ද සොහොන් ගුහා අතරත් කඳු බෑවුම් වලත් සිටියේය. ඔහු ජේසුස් වහන්සේ වඩිනු දුරතියා දැක දිව අවුත් පසඟ පිහිටුවා වැඳ මා හඬින් මොරගා පරමෝත්තම දෙවියන්ගේ පුත්‍රෝ ජේසුස් වහන්ස ඔබත් මාත් අතර මොන ගනුදෙනුවක්ද? මට වද නොදෙන මෙන් දෙවියන්ගේ නාමයෙන් අයදිමි කීය. එසේ කීවේ අශුද්ධාත්මය මේ මිනිසාගෙන් දුර වේවයි උන්වහන්සේ ඔහුට කී බැවිනි. නුඹේ නම කුමක්දැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. මගේ නම සේනාය. අපි සේනාංකයක් වම්මයි ඔහු කීය. තමන් රටෙන් පිට නොකරන ලෙස ඔහු උන්වහන්සේගෙන් උදක්ම අයද සිටියේය. එතන කන්ද අද්දර මහත් ඌරු රැලක් ගොදුරු කමින් සිටියෝය. අශුද්ධාත්මයෝද ඌරන්ට වැහෙන පිණිස අප උන් මැදට යවුව මැනවයි අයද සිටියහ. උන්වහන්සේ අවසර දුන් සේක. අශුද්ධාත්මයෝ නික්ම අවොත් ඌරන්ට වැහුණෝය. 2000ක් පමණ වූ ඒ ඌරු රැල ප්‍රපාතයෙන් පහත මූදට වේගයෙන් දිව ගොස් මූදේ ගිලී මලෝය. ඌරු ගොව්වෝ පලා ගොස් නුවරද ගම්මානේද එපවත් පතල කළෝය. එවිට සිදු වූ දේ කුමක්දයි බලන පිණිස මිනිස්සු නික්ම ආහ. ඕ ජේසුස් වහන්සේ වෙත පැමිණ අශුද්ධාත්මා වේශ වූ මිනිසා එනම් දුෂ්ටාත්ම සේනාංකය වැහි සිටි මිනිසා දැන් වස්ත්‍ර හැඳ හොඳ සී කල්පනාවෙන් හිඳුණු දැක භීතියට පත් වූහ. එය සියසින් දුටු අය අශුද්ධාත්මා වේශ වූ මනුෂ්‍යයාට සිදු වූ දෙයද ඌරන් පිළිබඳ සිද්ධියද ඔවුන්ට කියා දුන්හ. ඔහුද සිය දේශ සීමාවලින් පිට වී යන මෙන් උන්වහන්සේගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෝය. උන්වහන්සේ ඔරුවට නගිද්දී අශුද්ධාත්මා වේශව සිටි මිනිසා තමාටත් උන්වහන්සේ සමග යාමට අවසර දෙන මෙන් ආයාචනා කළේය. උන්වහන්සේ ඊට අවසර නුදුන්සේක. එහෙත් ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස්
සමිදානන් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළසේක්ද, කොතරම් අනුකම්පාව පෙන්වූ සේක්ද කියා ඔවුන්ට දන්වන්නයි වදාළසේක. ඔහු නික්ම ගොස් ජේසුස් වහන්සේ තමාට කොතරම් මහත් දේ කළසේක්දයි දෙකොපොළසෙහි ප්‍රසිද්ධ කරන්න උනි. සියල්ලෝම මවිත වූහ. යායිරස්ගේ දුව සලුවට අත ගැසූ ස්ත්‍රිය. ජේසුස් වහන්සේ යළිත් ඔරුවෙන් එතර වූ කල මහා ජනකායක් උන්වහන්සේ වෙත රැස් වූහ. උන්වහන්සේද මූදු වෙරළෙහි වැඩ සිටිස්සේක. එකල ධර්මශාලා ප්‍රධානීන් අතුරෙන් යායිරස් නැමැත්තෙක් අවුත් උන්වහන්සේ දැක පාමුල වැටි, මගේ පුංචි දුව මරණාසන්නව සිටී, ඈ සුවය ලබා ජීවත් වන පිණිස ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවයි උන්වහන්සේට ආයාචනා කළේය. උන්වහන්සේ ඔහු සමග වැඩියසේක. මහත් සමූහයක් උන්වහන්සේ තෙරපමින් උන්වහන්සේ පිරිවරා ගියහ. 12 වසරක්ම මහා ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් එහි වූවාය. ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ තමා සතු සියල්ල වියදම් කොටත් කිසි ගුණයක් නොලැබුවාය. එපමණක් නොව ඈගේ තත්වය අනුක්‍රමයෙන් වඩාත් උග්‍ර විය. ඈ ජේසුස් වහන්සේ ගැන අසා සමූහයා අතර පිටුපසින් ඇවිත් උන්වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවාය. උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණවත් අත තැබුවොත් තමාට සුවය ලැබෙනු ඇතැයි ඈ සිතුවාය. එකෙනෙහිම ලේ ධාරාව නැවතී ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේම ඇඟට දැනිනි. එවලේම ජේසුස් වහන්සේ තමන් කෙරෙන් අනුවස නික්ම ගිය බව දැන සමූහයා මැද හැරි මාගේ වස්ත්‍රවලට අත තැබුවේ කවරෙක්දයි ඇසූසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින් සමූහයා ඔබට තෙරපී සිටිනු දැක දැකත් මට අත ගැසුවේ කවරෙක්ද කියා අසන සේක්දයි කීහ. ඒ දේ කළේ කවරෙක්දයි සොයනුවස් උන්වහන්සේ අවට බැලූසේක. ඒත් ස්ත්‍රිය සිදු වූ දේ දැක බිය වී වෙවුලා අවුත් උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටි මුළු ඇත්ත උන්වහන්සේට කීවාය. උන්වහන්සේ කතා කරමින්, දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කළේය. ශාන්ත සිතින් යන්න. ඔබේ පීඩාවෙන් මිදී වසන්නයි ඈට වදාළසේක. උන්වහන්සේ මෙවදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු අවුත් ඔබේ දුව මලාය. ඉතින් ගුරු දේවයන් තවත් වෙසෙන්නේ කුමටදයි කීය. ඒත් ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට, බිය නොවන්න, ඇදහිල්ල ඇතිව සිටින්නයි වදාළසේක. උන්වහන්සේ පේදුරුද ජාකොබ්ද ජාකොබ්ගේ සහෝදර වූ ජොහන්ද හැර අන් කිසිවෙකුට තමන් සමග එන්න ඉඩ නොදුන්සේක.
ඔහු ධර්මශාලා නායකයාගේ නිවසට පැමිණියෝය. එවිට උන්වහන්සේ කලබලයක්ද විලාප හා ලතෝනි නගන්නන්ද දැක ගෙට පිවිස ඔබ කලබල වන්නේ විලාප කියන්නේ මන්ද? දැරිය මැරී නැත. ඈ නිදන්නී යයි ඔවුන්ට වදාළසේක. එවිට ඔහු උන්වහන්සේට සරදම් කළහ. එහෙත් උන්වහන්සේ සියල්ලන් බැහැර කොට දරුවාගේ පියාද මවද තමන් සමග සිටියවුන්ද කැඳවාගෙන දරුවා හුන් තැනට ගොස් ඇය අතින් අල්ලා තලාතා කුම් ඈට වදාළසේක. එහි අර්ථය දැරිය මම ඔබට කියමි නැගිටින්න යනුයි. 12 හැවිරිදි ඒ දැරිය එකෙනෙහිම නැගිට ඇවිද්දාය. ඔහුද ඉමහත් විස්මයකින් ප්‍රාන්ත වූව. මෙය කිසිවෙකුට නොදන්වන ලෙස ඔවුන්ට තදින් අනදී උන්වහන්සේ ඈට කෑමට යමක් දෙන්න නියම කළසේක.